මට අහම්බෙන් අවස්ථාවක් ලැබුණා පහුගිය ඉරිදා ඕස්ට්‍රේලියාවේ සිංහල ගමක් තියෙන එකම ගම වන බඩගිනි පසු කරන්නට. බඩගිනි පිහිටලා තියෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ පරණ සිඩ්නි මෙල්බර්න් මාර්ගයේ ඇල්බරි නගරය පසුකොට කිලෝමීටර් 85ක් පමණ මෙල්බර්න් දෙසට යන විට. බඩගිනි කලකට පෙර තරමක් විශාල ප්‍රදේශයක්. 1900 මුල් ගණන්වල රත්රන් නිදි හරහා සංවර්ධනය වුණු ප්‍රදේශයක්. දැන් එම ප්‍රදේශයේ තිරංගු, බාර්ලි, කැනලා, සූර්යකාන්ත ආදී වගා සහිත ගොවි පොළවල් දක්නට ලැබෙනවා. දැන් මේ ප්‍රදේශයේ ඉන්නේ 300කටත් වඩා අඩු ජනගහනයක්. ආසන්නතම නගරය තියෙන්නේ කිලෝමීටර් 20ක් පමණ දුරින්. එහි නම බැනලා. හැබැයි බැනලා කියලා කිව්වට ඒක සිංහල නමක් නන් නෙවෙයි. කොහොමද මේ ප්‍රදේශයට බඩගිනි කියන නම වැටුනේ? 1800 අන්තිම සහ 1900 මුල් ගණන්වල මෙල්බර්න් වල සිට වොඩොන් දෙසට දුම්රිය මාර්ගය ගොඩ නැගුණා. මේ රේල් පාර හැදුවේ ලංකාවෙන් ගෙන්වන ලද පිරිස් විසින්. දවසක් වික්ටෝරියා පළාතේ ආණ්ඩුකාරයා අශ්ව කරත්තෙන් මෙම ස්ථානයෙන් යමින් තිබුණා. ඔහු දැකලා තියෙනවා මේ දුම්රිය මාර්ගය පිළිසකර කරමින් සිටින මේ පිරිස. ආණ්ඩුකාරයා එංගලන්තයේ කෙනෙක් නිසා ඕස්ට්‍රේලියාවේ ග්‍රාමීය ප්‍රදේශ ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඔහු අහලා තිබුණා මේ වැඩ කරමින් ඉන්න අයගෙන් මොකද්ද මේ ප්‍රදේශයට කියන නම කියලා. හැබැයි මේ ශ්‍රී ලාංකිකයන් පිරිසට ඉංග්‍රීසි දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා ඇහුව දේ තේරුනේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කිව්වලු බඩගිනි කියලා. ඊට පස්සේ ආණ්ඩුකාරවරයා එහෙම ලියාගෙන ගිහින් තියෙනවා. ඇත්තටම මේ ප්‍රදේශයට මීට පෙර නමක් තිබිලා නැහැ. පසුව විල්මට් කියන සර්වේය මෙම ප්‍රදේශයට බඩගිනි කියන නම දාලා තියෙනවා. අන්න එහෙමයි බඩගිනි හැදුනේ. මෙතන තියෙන්නේ බඩගිනි හන්දිය. මෙතන තියෙන එකම එක පුංචි කැෆේ එක ඉරිදා නිසා වහලා තිබුණා. විවිධ අත්කම් නිර්මාණ සහිත සාප්පුවක් තමයි ඊට මෙහා පැත්තෙන් දකින්නට ලැබෙන්නේ. ඒ දවස්වල බඩගිනි කියලා කියන්නේ ටිකක් මිනිස්සු වැඩිපුර හිටිය ජනාකීර්ණ පළාතක්ලු. ස්ටේෂන් එකකුත් තිබුණලු. ඊට පස්සේ මේ ප්‍රදේශය ජන ශූන්‍ය වෙලා බැනලා කියන ප්‍රදේශය දියුණු වුණාලු. 1976 රේල් පාර නවීකරණය කිරීමේදී මෙම ස්ටේෂන් එක කඩා ඉවත් කරලා තියෙනවා. ස්ථානයේ තමයි 1800 අවසාන ගණන්වල සහ හෝ 1900 මුල් ගණන්වල ශ්‍රී ලාංකිකයින් රේල් පාර පිරිසකර කරමින් සිට තියෙන්නේ.
කුඩා පල්ලියක් එතකොට කුඩා පාසලක් මේ ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. කාලකට පෙර ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක්ව තිබූ මේ ප්‍රදේශයේ දැනට ඉතුරු වෙලා තියෙන්නේ එච්චර තමයි.